සුවිශේෂයෙන් පැහැදිලි වෙන්නේ පවකාරී ස්ත්‍රී විසින් ක්‍රිස්තුන් වහන්සේගේ පාද දෝලනය කිරීම. මෙය ඒ වෙලාවේ රැස්වලා හිටපු බෞද්ධරයක් විසින් විවේචනයට ලක් කරනවා. නමුත් මේ කාන්තාව මේ සඳහා ඉතාම නිර්භීත ඉදිරිපත් වෙන්නේ ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි කෘතගුණ දැක්වීමක් විදිහටයි. ඉතාමත් අවදානමක් තත්ත්වයකට පත් වෙලා හිටපු අයගේ ජීවිතය උන්වහන්සේ විසින් ඉතාමත් නිර්භීතව මුදවා ගන්නවා. ඒ ජීවිත දානය ලබා දීමේ කෘතගුණයක් සැලකීම විදිහට ඇයට හැකි උපරිමයෙන් ක්‍රිස්තුන් වහන්සේට උපස්ථාන කිරීමට මේ පැමිණෙන්නේ. මේ අවස්ථාවේදී විවේචනයට ලක් වුණ උන්වහන්සේ එයට ඉඩ දෙනවා. ඒ ඉඩ දීම තුළින් ඒ කෘතවේදීත්වයේ දැක්වීමේ ගුණාංගය වැඩි දියුණු කරනවා. මේ නිසා ප්‍රේමන්ත සහෝදර සහෝදරිනි, අපි හැමතිස්සෙම අපේ ජීවිතය තුළ අපි ඉල්ලන්නේ නැතුව, යාඥා කරන්නේ නැතුව අපිට ලබා දීලා තිබෙන වරප්‍රසාද ගැන අපි අවදි වෙනවා. ඒ හැම වරප්‍රසාදයකටම අපි උන්වහන්සේට ස්තුතියි කියනවා. අපිට කරදර තියෙන්නට පුළුවන්, වේදනාවන් තියෙන්නට පුළුවන්, නියුපතිගේ අසනීප තත්ත්වයන් තිබෙන්නට පුළුවන්. නමුත් අපි තාමත් ජීවත් වෙන්නේ ඒ උන්වහන්සේගේ වරප්‍රසාදය තුළ. මේ නිසා අපි දවසින් දවස අපිට ලැබෙන වරප්‍රසාදයට අපි ස්තුතියි කියමු. ඒ පණිවිඩය තමයි උන්වහන්සේ අපිට ලබා දෙන්නේ.